ඕගොල්ලෝ මේ දකින්නේ මම මගේ ජීවිතේ ගත කරපු ලස්සන හෝටල් ස්ටේ එකක සුන්දරම මතකයන් ටිකක්. ඕගොල්ලන්ට බැලුමට පේනවා ඇති මේ පරිසරය කොච්චර ලස්සනද කියලා. මට හිතුණෙම මේ පරිසරය හරියට දක්ෂ චිත්‍ර ශිල්පියෙක් විසින් ඇඳලා ඒක මේ මහ පොළොව මත දිගහැරලා තියෙන චිත්‍රයක් වගේ. ඒ තරමටම මේ පරිසරය පුදුම තරම් ලස්සනයි. අපි මේ ගමන එන්න පටන් ගත්තේ උදේ පාන්දර 5ට විතර. ඉතින් උදේම නැගිටලා බුදු පහන පත්තු කරලා බුදුන්ගේ ආශිර්වාදයත් අරගෙන අපි ඔන්න ආවා හැටන් වල තියෙන ದಿ ආගයිල් හොටෙල් එකට. ඉතින් welcome back to my YouTube channel කියලා ඔයගොල්ලෝ හැමෝම මේ vlog එකට මම ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් එහෙනම් අපි ගිහින් බලමුකෝ මේ හොටෙල් එක කොහොමද කියලා. මෙහෙට එද්දිත් ඉතින් ඔයගලන්ට පේනවා ඇති පුංචි හිරිපොද වැස්සක් වැටුණා. පරිසරය හරිම ලස්සනයි. ඉතින් අපි දැන් ওই බලාගෙන ඉන්නේ අපිට ගේට් වල දෙනකන්. අනේ මේ අංකල් වැස්සෙම ඇවිල්ලා අපිට ඇතුළට එන්න මේ ගේට්ටුව ඇරලා දුන්නා. මේ ගේට්ටුවෙන් එහා ලෝකය තියෙන හැම දෙයක්ම ලස්සනට බලන්න දිගටම මගේ vlog එකත් එක්ක රැඳිලා ඉඳී කියලා ඔයගොල්ලෝ හැමෝම මම බලාගෙන ඉන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට අපි හොටෙල් එක ඇතුළට ආවා. මේ තියෙන්නේ ආගයි හොටෙල් එකේ එන්ට්‍රන්ස් එක. මහත්ය කායක කා පාක් එකට දාලා ඉනකන් අපි ඔන්න ඇතුළට ගියා. බොහොම උණුසුම් විදිහට අපිව පිළිගත්ත හොටෙල් එකේ ස්ටාෆ් එක වෙල්කම් ඩ්‍රින්ක් එක විදිහට අපිට ගෙනල්ලා දුන්නා. සිනමන් මිංචි කොළ දාලා හදපු රසම රස හර්බල් ටී එකක්. No problem. If anything do you want, just you can disturb us anytime. මේ වෙලාවේ මෙතන වැඩ කරන මේ ගර්ල් අපිට මේ හොටෙල් එක පිළිබඳව විස්තරයක් තමයි ඔය කරන්නේ. 10:30 p.m. so until 11 p.m. you can use the bar. While you are using the bar, you can play the pool. Just you can come and sit. You can use the pool table at board games like chess, carom, monopoly. Anything you can play free of charge. Inside there is a karaoke room. That's not public, it's a private. So if you all four of you want to enjoy, it's possible. So you can contact with the barman, or else the barman will be here. So you can contact the king, you can arrange the time slot, you can enjoy. Everything running in a Scottish theme. Our guys Scottish and the interior. අපි මේ ඉන්නේ මේ හොටෙල් එකේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ. ඉතින් මෙතන තියෙන දේවල් පිළිබඳවත් ඒගොල්ලෝ විස්තර කරා. මේ අතරත් ඉතින් අපි පොඩි දෙන්න අහනවා අම්මිකෝ පූල් එක කියලා. ඉතින් බලන්න චූටියාගේ ආසාවනේ. ඉතින් ඒගොල්ලන්ට ඔය මම පෙන්නන්නේ පූල් එක තමයි. ඉතින් එහෙනම් අපි යමු අපේ රූම් එකට. Welcome, my guys' room. ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ මූණෙන්ම මම මොනතරම් සතුටින්ද ඉන්නේ කියලා මේ රූම් එක දිහා බලලා. හරියම ලස්සන රූම් එකක් තමයි අපිට හම්බ වෙලා තිබුණේ. ඉතින් එන්නකෝ මේ රූම් එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. ආපු ගමන් මොන්න මම ඔයගොල්ලන්ට දේවල් පෙන්වන්න ගිහලා මුලින් මොන්න වැඩේ ඩෙල් කරගත්තා. කොහොම නමුත් ඉතින් අපි බලමු මොනවද මේ රූම් එකේ තියෙන්නේ කියලා. මෙතන තියෙනවා අපිට Wi-Fi connection ලබා ගන්න ඕන නම් ඒකට අවශ්‍ය barcode එක, ඒ වගේම ඒගොල්ලන්ගේ menu එක පිළිබඳ barcode, ඒ වගේම මෙතන තිබුණා guest directory එකක් අපිට ෆෝන් එකෙන් මේවා ස්කෑන් කරගෙන මේ පහසුකම් ලබා ගන්න පුළුවන්. ඒ වගේම බයිබල් එකක්, පිරුවානා පොත් වහන්සේ, අපි අදහන ආගමේ හැටියට ඒ දේවල් කියවලා නිවිහැනහිල්ලේ ඉන්න
මෙතන අපිට ඒ පහසුකනුත් ලබා දීලා තිබුණා. ඉතින් මෙතන මේ පුංචි මේසෙත් එක්ක ලස්සන පුටුවකුත් තිබුණා. ඒ ඉස්සරහින් ඔයගොල්ලෝ දකින්න ඇති ලස්සන ලොකු මිරර් එකකුත් තිබුණා. ඒ වගේම මේ රූම් එකේ විතරක් නෙමෙයි මම එද්දි මේ හොටෙල් එක පුරාවට මේ හොටෙල් එකටම ආවේනික ලස්සන චිත්‍ර ටිකක් මම දැක්කා. මේ චිත්‍රවලත් තිබුණේ තේ ෆැක්ටරි, මේ වගේ වැඩ කරන ජනතාව, තේ දළු නෙලන අය, මේ පැත්තට ආවේනිකුණ ලස්සන චිත්‍ර වලින් මේ හොටෙල් එක හැම තැනම ලස්සන කරලා තිබුණා. ඉතින් අපේ රූම් එකෙත් ඒ වගේම චිත්‍රයක් තමයි ඒ ඔයගොල්ලෝ දැක්කේ. රූම් එකට මෙන්න මේ වගේ ලොකු බෙඩ් එකක්, ඒ වගේම අපි බබාලා දෙන්නත් එක්ක ආපු නිසා සයිඩ් එකකින් තව පොඩි බෙඩ් එකක් විදිහට ලස්සනට පිළිවෙලට මේ දේවල් arrange කරලා තිබුණා. ඒ වගේම ඔය මේ මම බලන්නේ මම කොහෙවත් දැකලා තිබුණේ නැහැ හොටෙල් රූම් එකක. මෙතන ඒගොල්ලෝ ගිනි පෙට්ටියකුත් තියලා තිබුණා. ඉතින් ඒක මම කොහෙදවත් වෙන දැකලා නැති නිසා මට ඒක විශේෂයක් වුණා. මෙතන සෑහෙන ඉඩ කඩක් තියෙන ලොකු කබඩ් දෙකක් තිබුණා. බලන්නකෝ ඉතින්. මෙතන තිබුණා බාත්රෝබ්ස් දෙකක්, ඒ වගේම ස්ලිපර්ස්, ඒ වගේම ඉතින් ඔයගොල්ලෝ එද්දිත් දැක්කනේ මෙහෙට හැම වෙලේම චුරු වැස්ස. කුඩේකුත් තියලා තිබුණා ඒගොල්ලෝ අපිට එළියට යනවා නම් පාවිච්චියට ගන්න. මෙන්න මෙතන තියෙන මෙන්න මේ කොලේ තිබුණා මේගොල්ලන්ගේ laundry charges පිළිබඳ විස්තරයක්. ඒ වගේම laundry bag දෙකක් තිබුණා. අපේ රෙදි මොන හරි මේගොල්ලන්ට කියලා අපි පිරිසිදු කරගන්නවා නම් මේ බෑග් වලට දාලා ඒගොල්ලන්ට දෙන්න පුළුවන්. මේ තියෙන්නේ සේෆ්ටි ලොකර් එකක්. මට මේක දකිද්දිම hina යනවා. මොකද අපි ගියපු හැම තැනකම තිබුණ මේ ලොකර් එක අපි රූම් එකේ යද්දි අනිවාර්යෙන් ලොක් වෙලා තමයි තියෙන්නේ. ඒක අපිට අරගන්නවත් බෑ. හේතුව තමයි අපි කොල්ල දෙන්නා. ඒගොල්ලෝ ගහන අංක ඒගොල්ලන්ට මතක නෑ. ඒවා ඉතින් ලොක් වෙලා තමයි හැමදාම තිබුණේ. ඉතින් මේ තියෙන්නේ අනිත් හොටෙල්ස් වල වගේම අපිට අවශ්‍ය වතුර බෝතල්, වීදුරු, ඊට පස්සේ ටී කොෆි හදාගන්න අවශ්‍ය මග්ස්, කෙටල් එකක්, ඊට පස්සේ ඒ අවශ්‍ය නෙස්කැෆේ, සුගර්, ඊට පස්සේ මොනවද ග්‍රීන් ටී කොෆි හදාගන්න අවශ්‍ය හැම දෙයක් මේගොල්ලෝ මේකට දාලා මේක ෆිල් කරලා තිබුණා. මේ යට කබඩ් එකේ තිබුණා මිනි ෆ්‍රිජ් එකක්. මේක හැබැයි එම්ටි ෆ්‍රිජ් එකක් තමයි තිබුණේ. අපිට කිව්වා අපිට අවශ්‍ය මොන හරි තියෙනවා නම් ෆ්‍රිජ් එක මේ අපිට ෆිල් කරලා දෙන්න පුළුවන් කියලා. ඒවටත් අපි එහෙම ගන්න ඕන මොන හරි වෙනම අපිට ඒවට ගෙවීම් කරන්න සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ ස්පේස් එකක් තිබුණා. අපිට අවශ්‍ය නම් මෙතන වාඩි වෙලා ඉන්නත් පුළුවන්. අපේ බැගේජස් බඩු මොන හරි තියාගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ හොටෙල් එකේ අපිට හම්බුණ ලස්සන බාත්රූම් එක. හොඳ ඉඩ කඩක් තියෙන බාත්රූම් එකක්, හෙයා ඩයර් එකක්, ඊට පස්සේ වෙනම ග්ලාස් එකක් තිබුණා. ඒ වගේම ඔයගලන්ට පේනවා ඇති ලස්සන සින්ක් එකකුත් තිබුණා මෙතන. හරි ලස්සනයි. පිළිවෙලට පිරිසිදුවට හැමදේම මෙතන arrange කරලා තිබුණා. ඔය යට තියලා තියෙන මේගොල්ලෝ පේස් ටවල් 3ක් හරි 4ක් හරි පේස් ටවල් එතන තිබුණා. මෙතන අපිට අවශ්‍ය කරන ඩෙන්ටල් කිට්, ඊට පස්සේ ටූත් පේස්ට්, සේවිං කිට්, කෙයා කිට් එකක්, ඊට පස්සේ ෂේවිං ක්‍රීම්, ෂවර් කැප්, අය මොනවද මෙතන තිබ්බේ නැති දෙයක් නැති තරම්. ආයේ තිබුණා හදිසියේ අපේ ඇඳුමක බටන් ගැලවුණොත් බටන්, ඒවා මහගන්න අවශ්‍ය නූල්, මේ හැම දෙයක්ම මේ ට්‍රේ එකේ ඒගොල්ලෝ පිළිවෙලට arrange කරලා තිබුණා. මේ තියෙන්නේ අපිට අවශ්‍ය සබන්, ඒ වගේම සින්ක් එක ඔය ආයෙත් පෙන්නන්නේ මම. හරි ලස්සනයි. මට ඒකට හරි ආස හිතුණා. ඔතන තිබුණා බෝඩි ලෝෂන් එකක්. ඒ වගේම මෙතන ලස්සන මිරර් එකකුත් තිබුණා. මේ තියෙන්නේ අපේ ෂවර් කැබින් එක. මෙතන ෂවර් එක තිබුණා. ඒ වගේම ඊට පල්ලෙහෙන් අපිට හෑන්ඩ් ෂවර් එකක් තිබුණා. එතනත් වෙනම සෝප් තියලා තිබුණා.
හොට් වෝටර් පහසුකම් මේ හැම දෙයක්ම මෙතන තිබුණා. මෙතන තියෙනවා ෂැම්පූ, කන්ඩිෂනර්, ඒ වගේම ෂවර් ජෙල්, ලක්සරි බාත්රූම් එක තියෙන හැම පහසුකමක්ම සහ අපිට පාවිච්චි කරන්න ඕන දේවල් සියල්ලක්ම ඊටාම පිළිවෙලට මේගොල්ලෝ arrange කරලා තිබුණා. මෙන්න මේ side එකකින් ඒගොල්ලෝ අපිට තියලා තිබුණා bath towel වෙනම. ඔය ඔයගොල්ලෝ දකින්නේ bath towel උත් මෙතන 3ක් විතර ඒගොල්ලෝ තියලා තිබුණා. මේ ඔයගොල්ලෝ දකින්නේ මම මේ room එකේ ආසම තැන. ලස්සන balcony එකක් ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙතන ලස්සන පුටු දෙකක් එක පුංචි මේසයක් දාලා තිබුණා. මේ පුටුවක ඉඳගෙන මේ චුරු වැස්සේ උණුහුම් කිරිකෝප්පයක් බොන ගමන් මේ පරිසරය දිහා බලාගෙන ඉන්න තිබුණා නම් කියලා මට තාමත් හිතෙනවා. ඉතින් හරිම ලස්සන පරිසරයක් තමයි තිබුණේ. මීදුමින් වැහිලා මේ වෙද්දි ඈත මුකුත් පේන්නේ නැහැ. මොකද මේ වෙලාව වෙද්දි පුංචි පොද වැටෙනවා. ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. ඔය සයිඩ් එකකින් පේන්නේ හොටෙල් එකේ pool එක. මේ pool එක ගැන කතා කරනවා නම් මේ pool එක heat controlling pool එකක්. මේ වගේ pool එකක් මම ආයෙ දැක්කේ නුවරඑළිය අර්ලිය රෙඩ් හොටෙල් එකේ තිබුණා. හැබැයි ඒක indoor pool එකක්. මේක තිබුණේ outdoor pool එකක් විදිහට. මේ හොටෙල් එකේ තිබුණ කාමර සංඛ්‍යාව ගැන කතා කරනවා නම් මට මතක විදිහට ඒගොල්ලෝ කිව්වා මෙතන rooms 38ක් හෝ 39ක් වගේ සංඛ්‍යාවක් තියෙනවා කියලා. මේ room එක කැටගරිස් වලට වෙන් කරලා තිබුණා. deluxe room, superior room ওই විදිහට මට මතක නෑ අනිත් ඒවා නම්. කොහොම නමුත් අපි හිටියේදා superior room එකක. මේ පොද වැස්සේ වුණත් අපි දෙන්නට ඕන වුණා එළියට ගිහිල්ලා මේ පරිසරයේ තියෙන දේවල් තවත් හොඳට දැක බලා ගන්න. නමුත් අපි බබාලා දෙන්නව එක්ක යන්න විදිහක් නැහැ. ඒගොල්ලෝ තෙමිලා ලෙඩ වුණොත් ඒ නිසා බබාලා දෙන්නව රූම් එකෙන් තියලා අපි දෙන්න හිතුවා චුට්ටක් එළියට ගිහිල්ලා මේ දේවල් බලා ගන්න ඕනේ කියලා. ඉතින් අපි දෙන්න එළියට ආවා. ඔයගොල්ලන්ට පේනවා ඇති ඔය මම යන්නේ ලස්සන මල් පඳුරු වගේක් මේ හොටෙල් එක පුරාවට දැක්කා මම. මේ මල් පඳුරු වල කහපාට පුංචි මලක් පිපිලා තිබ්බ. මේ හැම පඳුරකම ගොඩාක් තිබුණා ලස්සන පුංචි මල්. හරිම ලස්සනයි. ඔන්න මල් ලං කරලා පෙන්නනවා. බලන්නකෝ. ඉතින් මේ ඔයගොල්ලන්ට මේක මෙහෙම පේනවට වඩා මේ පඳුරු වස්සේ මේ මල් ගොඩාක් දකිද්දි හරියට කහපාට බල්බ් වැල් එල්ලලා වගේ. මේ බලන්නකෝ. ඔන්න අපේ කොල්ලෝ දෙන්න පරිස්සමට කාමරෙන් තියලා ආවට චේන්ජ් කරගෙන ඇවිල්ලා pool බහින්න බලාගෙන. අපේ කොල්ලෝ දෙන්න එහෙමයි. මේ වෙලාවේ එළියේ පුදුම තරම් සීතලයි. මේ කොල්ලෝ දෙන්නට විස්පාසුවක් තිබ්බේ නැහැ මේ pool එකට බහිනකම්. බලන්නකෝ මේ අයියයි මල්ලි. මම මේ වෙලාවේ මේ වැස්සේ සීතල ඉන්න බැරි නිසා කුඩියක් හලගත්තා. හැබැයි පුතාලා දෙන්න තනියම නිසා අප්පච්චිට සිද්ධ වුණා මේ සීතලේ ගහි pool එකට බහින්න. වැස්සේ කියලා නෑ ඉතින් ඔන්න අප්පච්චි පුතා තීරණ තරඟෙත් තිබ්බා. බලන්න චෝ කවුරු දිනන්නේ කියලා. ඉතින් මේගොල්ලන්ට එහෙම සෙල්ලම් කරන්න දීලා මම ටක් ගාලා රූම් එකට ඇවිල්ලා මමත් වොෂ් එකක් දාගත්තා. නැත්තම් මේගොල්ලෝ විතරනේ ප්‍රශ්නේද? ඉතින් මේගොල්ලෝ ගොඩක් වෙලා වැස්ස කියලා බැලුවේ නෑ, සීතල කියලා බැලුවේ නෑ. සෙල්ලම් කළා රූම් එකට ගිහින් මම නාය ඉවරයි. මේ වෙලාවේ ඉතින් මගේ හබියා මගේ පිට කොන්න වේලන ගමන් ඉන්නේ. බලන්නකෝ. මේ ඩයක හොඳටම රස්නේ කරලා තමයි එයා මගේ කොන්නට අල්ලන්නේ පිච්චිලා යන්න තරම්. මම එතන මේ වැඩේ නැවැත්තුවා. මේ තියෙන්නේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ තිබුණ ලස්සන ලොබි ඒරියා එක. බලන්නකො මෙතන මොන තරම් ලස්සනද කියලා. මේක ඇතුලේ තියෙන ඉන්ටීරියර් ඩිසයින් පුදුම විදිහට ලස්සනයි. අර කලින් කිව්වා වගේ මේගොල්ලෝ මේ හැම දෙයක්ම ඩිසයින් කරලා තිබුණේ ස්කොටිෂ් තීම් එකකට. ඒ විදිහට හරිම ලස්සනට මේවා හැම දෙයක්ම මේ වගේ වර්ණ ගැලපීම මේ හැම දෙයක්ම හරිම ලස්සනට කරලා තිබුණා. බලන්නකො මේ මල් වාසිකේ ලස්සන
මම ඉතින් හොයනවා මගේ හබියට දෙන්න මේකේ මල් පොකුරක් වෙනම ගන්න නැද්ද කියලා. අන්න හම්බුණා එකක්. ඉතින් ඔයාලා බලන්න ඇති කො මගේ කොල්ලෝ දෙන්න කියලා. අපි බබාලා දෙන්න ෆොටෝ ගන්නවට මේ වගේ වීඩියෝ කරනවට චුට්ටක්වත් කැමති නැහැ. ඉතින් ඒගොල්ලෝ මේ වෙලාවේ වෙනම සෙල්ලමක් කර කර තමයි හිටියේ. ඔයගලන්ට පේනවත් දන්නේ නැහැ ඇති. අර ඊතල වලින් අර ඉලක්කයට විදින්නේ මම දන්නේ ඒකට මොකද්ද කියන නම කියලා. ඒගොල්ලෝ මේ වෙලාවේ සෙල්ලම් කරන ගමන් තමයි ඉන්නේ. මෙතන තිබ්බ ජූස් බා එකක් අපිට ඕන නම් ඒගොල්ලන්ට කියලා ජූස් එකක් අපි කැමති විදිහට හදාගෙන නිදහසේ මේ ලොබි ඒරියා එකේ ඉඳගෙන බොන්න පුළුවන්. මේ තියෙන්නේ මේගොල්ලන්ගේ ෆිට්නස් සෙන්ටර් එක. නැත්තම් ජිම් එක. අපි නම් ඉතින් කවදාවත් ජිම් ගිය මිනිස්සු නෙමෙයි යන්නේ. ඉතින් ජිම් යන්න කවුරු හරි කැමති නම් ඔයගොල්ලෝ මේ වගේ දේවල් කරන කට්ටිය නම් සහ නොකරන වුණත් කමක් නැහැ. ඉතින් මේ වගේ තැනකට ඇවිල්ලා ඔයගලන්ට මේ පහසුකම් මේ විදිහට නොමිලේ ලබා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ඔයගොල්ලන්ගේ මේ ෆිට්නස් රූම් එක හදලා තිබුණේ. ඊට පස්සේ ඉතින් අපි මේ විදිහට ලස්සන වීඩියෝ ටිකක් ගත්තා, ෆොටෝ ටිකක් ගත්තා. ටිකක් වෙලා නිදහසේ මේ ලොබි ඒරියා එකේ වාඩි වෙලා කයියක් දාගෙන හිටියා. අපි කොල්ලෝ දෙන්න සෙල්ලම් කරනකම්. මේ වෙලාවෙත් ඉතින් දන්නේම නැතුව රෑ වෙලා. අපි ඔය යන්න හදන්නේ අපේ ඩිනර් එක අරගන්න. මෙන්න මෙතන තමයි මේගොල්ලන්ගේ ඩයිනින් හෝල් එක තිබුණේ. මේ හැම තැනක්ම මට මතක නැහැ මෙතන නම් කරලා තිබුණේ මේරි අනේ වගේ නමකින් මේ ඩයිනින් ඒරියා එක. ඉතින් අපි ওই විදිහට මේ ලස්සන ඩයිනින් හෝල් එකේ අපිට වෙන් කරපු ටේබල් එකේ වාඩි වෙලා අපේ ඩිනර් එක ගන්න තමයි හදන්නේ. අපිට තිබුණේ අලාකාට් ක්‍රමයට තමයි කෑම මෙනු එක සිලෙක්ට් කරලා අරගන්න. ඉතින් අපි බලමු අපි මොනවද මේ වෙලාවේ කන්නේ කියලා. අපිට දුන්නා වුණ සිලෙක්ට් කරන්න අපි කැමති මෙනු ඒගොල්ලන්ට කියලා ඕඩර් කරගන්න පුළුවන්. අපි ඉතින් ඕඩර් කරද්දී විවිධ කෑම වර්ග 4ක් තමයි ඕඩර් කරේ. එතකොට අපිට මේ ඔක්කොම ෂෙයා කරලා මේ ඔක්කොගෙම රස බලන්න පුළුවන් නේ. ඒ නිසා ඔය තියෙන බ්‍රෙඩ් අයිටම් මුලින්ම ඊට පස්සේ අපිට ඒත් එක්කම සුප් එකකුත් හම්බ වුණා. විශේෂයෙන්ම කියන්න ඕන මම මගේ ජීවිතේ කවපු රසම බන් තිබ්බේ සහ මම කෑවේ මේ හොටෙල් එකකින්. ඒ තරම් රසයි. මම බබාලට හැම වෙලාවෙම කියනවා මේ වගේ තැනකට ගියාම මේ මුලින්ම දෙන මේ බන් වර්ග කන්න එපා. එතකොට ගොඩාක් කාම අපිට ඊළඟට එන අපේ මේන් කෝසස්වත් කා ගන්න බෑනේ. ඉතින් අපරාධනේ නේ. ඒ නිසා කියලා. හැබැයි බබාලා දෙන්නට එහෙම උපදෙස් දීලා මේ බන් වර්ග කොච්චර රසයිද කියනෝනම් මම හම්බෙන පළවෙනි කෝස් එකෙම මගේ බඩ පුරව ගත්තා. ඉතින් ඔය විදිහට තමයි අපිට නූඩල්ස් ඊට පස්සේ තව ඉතින් වෙනස් විදියට හදපු කෑම වර්ග මම මේ වගේ නම් දන්නේ නෑනේ. ඊට පස්සේ රසම රස රයිස් එකකුත් තිබුණා. ඔය විදිහට තමයි කෑම ගැන කියනවා නම් කෑම හරිම රසයි. පුදුම තරම් රසයි කෑම. ඉතින් අපි තැනකට නවතින්නදී හරි ආසයිනේ පරිසරය, මේ රූම්, මේ තියෙන පහසුකම් වගේම කෑමත් හරි රසට තියෙනවා නම් අපිට හරි සතුටුයි නේ. ඉතින් හරිම සතුටු දවසක් මට අද. ඊට පස්සේ අපි ඩෙසර්ට් එකට ෆෘට් ප්ලේට් දෙකක් ඕඩර් කරා. ඒ වගේම බබාලා දෙන්න තව මොනවා හරි දෙකක් ඕඩර් කරා. මේ බලන්නකෝ මේ කර්ටන් එකෙන් එළියේ පේන ලස්සන පරිසරය. මේ පහවදා උදේ පේනවනේ ඔයගොල්ලන්ට මේ උදේත් ඔන්න වැස්ස. මේ වැස්සේ හබි හදලා දුන්නා රසම රස කිරි එකක්. කොහොමද?
උදේට මේ වැස්ස දිහා බලාගෙන උණුයි කිරි කෝප්පයක් බොද්දී හිතට ගතට දැනෙන හැඟීම මට මතක් වෙද්දිත් හරි ආස හිතෙනවා. ඒ මතකයන් ඒ තරම් සුන්දරයි. ඊට පස්සේ අපි චේන්ජ් කරගෙන ආවා මේ හොටෙල් එකේ තියෙන ස්පා එක කොහොමද කියලා බලන්න. ඉතින් හිත නිවේන විදිහට ගොඩ වෙද්දිම මේ තැනට හරිම ලස්සනට මේ දේවල් මේගොල්ලෝ හදලා තිබුණා. මේගොල්ලන්ගේ ඉන්ටීරියර් ඩිසයින් නම් පුදුම තරම් ලස්සනයි. මේ ස්පා එකේ රූම් 3ක් තිබුණා. මේ ඔයගොල්ලෝ දකින්නේ පළවෙනි රූම් එක. පළවෙනි රූම් එකේ බෙඩ් දෙකක් දාලා තිබුණා. ඔය විදිහට තමයි ඒ රූම් එක තිබුණේ. ඒ වගේම ඔය තියෙන පුංචි ජනේලෙන් එහා පැත්තේ කොළ පාට ලෝකේ ලස්සනට පේනවා. බලන්නකෝ. මේ තියෙන්නේ මේගොල්ලන්ගේ දෙවෙනි රූම් එක. මේ රූම් එකෙත් එක බෙඩ් එකක් තිබුණා. පේනව නේද? ඔයගලන්ට එහා පැත්තේ කඳු ටික හරි ලස්සනට මෙතෙන්ට පේනවා. ඒ වගේම මෙතන ජගුසි එකකුත් තිබුණා. මේ තියෙන මේ ස්පා එකේ තුන්වෙනි රූම් එක. මෙතනත් බෙඩ් එකක්, ඊට පස්සේ බාත් ටබ් එකකුත් තිබුණා. ඉතින් ওই විදිහට තමයි මේගොල්ලන්ගේ ස්පා රූම් එක හදලා තිබුණේ. ඉතින් හරිය ලස්සනට මේ දේවල් තිබුණා. මේවට කරන ගෙවීම් පිළිබඳව ලෝකල්ස්ලට වෙනම, පොරිනර්ස්ලට වෙනම ඒ දේවලුත් එතන තිබුණා. මම ඒ වගේ ෆොටෝසුත් ගහගත්තා. හැබැයි මං ඒව දැම්මේ නෑ. අමතක වුණානේ. මේ තියෙන්නේ ස්පා එකෙන් එළියට ආවම අපිට මේ හොටෙල් එකේ අනිත් සයිඩ් එක පේන විදිහ. ඔක්කොම පෙන්නන්න බෑ නැත්තම්. මේ පැත්තේ ওই සයිඩ් එකට වෙන්න පේන්නේ කාර් පාක් එක. ඉතින් ওই විදිහට අපි උදේ නැගිටලා එළියේ ඇවිද්දා. චූටි බබාට ඔය අපේ සීතලයි කියනවා. හැබැයි ඒගොල්ලෝ ජර්සියම දාන්න කැමති නෑ සීතල වුණාට. ඒගොල්ලෝ සාමාන්‍ය ඔය නිකම්ම වෙන දාන්නේ නැදමක් විදිහට තමයි ඇඳගෙන ඉන්නේ. ඒගොල්ලෝ කැමති නෑ ජර්සි දාලා කැප් දාලා ඉන්න. ඒව අතේ අරන් යන්න ඕනේ මම දාගත්තා. ඒ නිසා මම ඒගොල්ලන්ට දැම්මේ නෑ. මේ තියෙන්නේ මම ඔයගලන්ට හිතුවා ආයේ අර කලින් පෙන්නුවට මෙතන එන්ට්‍රන්ස් එක මට ඔයගලන්ට හරියටම පෙන්න ගන්න බැරුව ගියා. මේ ඉස්සරහ ලස්සන පොන්ට් එකක් තිබුණා. ඊට පස්සේ මෙන්න මේ ටික මට වීඩියෝ එකේ මුලින් ඔයගලන්ට පෙන්වන්න බැරුව ගියා. මොකද ඒ වෙලාවේ හස්බන්ඩ් හිටියේ නෑ. මම දුවනවා වේගින් ඇතුළට. මට සීතලයි මේ වෙලාවේ හොඳටම. ලොකු පුතාගේ බලන් ඉන්නේ බයිසිකල් තිබුණා. අපිට අවශ්‍ය නම් බයිසිකල් පදින්නත් පුළුවන්. හැබැයි එළියට යන්න බෑ. මේ හොටෙල් එකේ ඒරියා එක ඇතුලේ විතරක් අපිට බයිසිකල් පදින්න පුළුවන්. මේ තියෙන්නේ මේගොල්ලන්ගේ ලස්සනම ලස්සන රිසෙප්ෂන් එක. බලන්නකෝ. Good morning. මෙතන තියෙන්නේ මේගොල්ලන්ගේ මේන් ලොබි එක. හරිම ලස්සනට ඉතින් මේ හැම දෙයක්ම වර්ණ ගැලපීම, ඉන්ටීරියර් ඩිසයින් මේවා හැමදේම හරිම ලස්සනට තිබුණා. ඉතින් අපි ඊට පස්සේ ආවා අපේ බ්‍රෙක්ෆාස්ට් එක අරගන්න. මුලින්ම අපිට හම්බුණා පපායා ජූස් එකක්. රසට තිබුණා. මේ කෑම දකිද්දි ආයෙත් බඩගිනි එනවා මට. කියනෝනේ මේගොල්ලන්ගේ මේ ෆෘට් ප්ලේට් ගැන පුදුම ෆ්‍රෙෂ් විදිහට තිබුණා. හරිම රසයි. සමහර තැන්වල අපිට මේ ෆෘට් දුන්නාට ඒ වගේ චුට්ටක් අර අපිට නැවුම් බව දැනෙන්නේ නැහැ නේද? හැබැයි මෙතන මේ දුන්න ෆෘට් ප්ලේට් පුදුම තරම් රසයි. ඉතින් අපිට උදේ කෑමට හම්බ වුණේ ඔන්න ඔය වගේ දේවල් තමයි.
උදේ කෑමකට අපි කෑම සිලෙක්ට් කරද්දී අපි ශ්‍රී ලංකන් මෙනු එකෙන් දෙකකුත් දැම්මා. මේගොල්ලෝ හැම වෙලේම අපෙන් ඇහුවා අපි දෙන පෝෂන් එක ඇද්ද ඔයගොල්ලන්ට කියලා. පෝෂන් එක ඇද්දි නෙමෙයි අපිට ඕන නම් උතාගෙන දවල් කන්නත් තිබුණා. ඒ තරම් ලොකු පෝෂන් එකක් තිබුණා. මේ කෑම හොඳටම ඇති. ඉතින් ඒගොල්ලෝ හැම නිතරම අපෙන් ඇහුවා අපිට ලැබුණ පෝෂන් එක ඇතිද කියලා. ඉතින් කෑමෙන් පස්සේ අපි ආවා. බබාලා දෙන්නට ඕනේ කිව්වා කැරන් සෙල්ලම් කරන්න. ඉතින් ඒගොල්ලෝ දෙන්නව එතෙන්ට එක් කරගෙන ආවා. මේ තියෙන්නේ මේගොල්ලන්ගේ බා ඒරියා එක. කලින් දවසේ පොය දවසක් නිසා මේ බා එකේ සමහර දේවල් පේන්න තියලා තිබ්බේ නැහැ. ඉතින් අවශ්‍ය නම් අපිට ගන්න පුළුවන්කම තිබුණා. නමුත් මේ විදිහට ලස්සනට ඩිස්ප්ලේ එකට දාලා තිබුණේ නැහැ. ඒ නිසා මම අද හිතුවා ඔයගොල්ලන්ට මේ දේවලුත් පෙන්වන්න ඕනේ කියලා. මේ හැම තැනකම වැඩ කරපු ස්ටාෆ් එක හරිම ෆ්‍රෙන්ඩ්ලි, පුදුම විදිහට හෙල්ප්ෆුල්, හරිම මට කියන්න තේරෙන්නේ නැහැ, හරිම හොඳ ස්ටාෆ් එකක් තමයි හිටියේ. මේ තියෙන ඒගොල්ලන්ගේ බා ඒරියා එක. ඒ වගේම මෙතන සයිඩ් එකට වෙන්න මේගොල්ලන්ට තිබුණා කැරකි රූම් එකක්. අර කලින් කිව්වා වගේ අපිට මෙතන ප්‍රයිවට් බුක් කරලා ඇවිල්ලා නිදහසේ නටලා සින්දු කියලා විනෝද වෙලා යන්න පුළුවන්. ඉතින් ඒ ප්ලේස් එක තමයි මේ තියෙන්නේ. බබාලට චුට්ටක් නිදහසේ සෙල්ලම් කරන්න දීලා අපි ආවා ආයෙත් චුට්ටක් එළිය ඇවිදින්න. මේ පැත්තේ පහලින් ඔය ඕගොල්ලන්ට පේන්න තියෙන ලස්සන පුංචි තේවත්තා. ඉතින් අපි දෙන්න ඔය විදිහට මේ පරිසරයේ ටිකක් වෙලා ඇවිත්තා. මේ වෙලාවේ මේ පරිසරය දිහා බලන් ඉන්න මට හිතුණ එක දෙයක් තමයි මම කොච්චර වාසනාවන්ත ගෑනු ළමයෙක්ද කියලා. මේ වගේ ලස්සන දවස් මේ වගේ පරිසරයක දවසක් දෙකක් හරි නැවතිලා ජීවිතේ විඳින්න ලැබෙන එකම මම හිතන්නේ ඇත්තටම වාසනාවක්. ඉතින් මේ හැම දෙයක්ම මට ලබා දෙන මේ විශ්වයට මම මගේ හදවතින්ම ස්තුතිය පුද කරනවා. ඔගොල්ලෝ හැටන් වල මේ හොටෙල් එකේ ස්ටේ එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මෙතන නම් පොඩ්ඩ දුරක් තියෙනවා කිව්වා. දියැලක් තියෙනවා කිව්වා ලස්සන. මට ඇත්තට මේක නම මතක නැහැ. ඒ වගේම ශ්‍රී පාදේ වන්දනා කරන්න යන්න පුළුවන්. මේ හොටෙල් එකේ ඉඳන් කිලෝමීටර් 30ක් වගේ දුරින් තමයි ශ්‍රී පාදස්ථානය පිහිටලා තියෙන්නේ. ඉතින් එක්ක ශ්‍රී පාදේ වැඳලා ඔයගලන්ට නිවි හැනහිල්ල එන්න මෙතන තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් වඳින්න යන්න කලින් නිදහසේ ඉඳලා ශ්‍රී පාදේ වඳින්න යන්නත් ඔයගලන්ට පුළුවන්. මේ වෙලාවේ මම ඔයගලන්ට ආදරෙන් මතක් කරනවා තාමත් ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා මම අලුතෙන් දාන videos වල notification ඔයගලගේ phone එකට ගෙන්න ගන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපේ උදේ වරුව ලස්සනට ගත කරා. ලස්සන මතකයන් ගොඩක් අපේ ජීවිතයට එකතු කරගත්තා. මෙතන රූප් টොප් එකේ ලස්සන view point එකක් තියෙනවා කියලා මෙතන වැඩ කරන කෙනෙක් අපිට කිව්වා. මේ වෙලාවේ වහින්න ගත්ත නිසා මම මගේ හස්බන්ඩ්ට කිව්වා ගිහිල්ලා එතන වීඩියෝ එකක් අරගෙන එන්න කියලා. ඉතින් මහත්තයා මෙතෙන්ට ගිහිල්ලා මේ view point එකේ ඉඳලා ලස්සන වීඩියෝස් ටිකක් අරගෙන ආවා. ඔයගොල්ලෝ වගේම මමත් මේ එක දකින්නේ මේ වීඩියෝ එකේ. ඉතින්
ඉතින් මම හිතන්නේ මේ පරිසරය කොතන ඉඳලා කොයි කෝණයෙන් බැලුවත් හරිම ලස්සනට පේනවා. අපේ ලංකාව මොන තරම් ලස්සන රටක්ද කියලා තවත් මොනවටද අලුතින් සාක්ෂි නේද? ඒ තරම් හරිය ලස්සනයි. අපිට මේ ආපු කොයි වෙලේවත් පැහැදිලි ඔය ඈතින් තියෙන කඳු එහෙමනම් පේනුනේ නැහැ. ඒ තරම් මේදුමයි ඇස්සයි. ඉතින් කොහොම නමුත් ඔය විදිහට තමයි view point එකේ ඉඳන් මේ වටපිටාව අපිට පේනුනේ. ඊට පස්සේ ඉතින් අපි 12:00 විතර වෙද්දී මේ රූම් එක මේගොල්ලන්ට දෙන්න ඕනේ. ඒ නිසා මම මේ වෙලාවේ රූම් එක නැවත තිබ්බ විදිහට හදන ගමන් තමයි ඉන්නේ. හැබැයි මම මේ කොට තිබ්බ විදිහ වැරදි කියලා අපේ චූටි බබා ආයේ ඒක තියෙන විදිහටම හැදුවා. ඒ අතර මම අපි පාවිච්චි කරපු ටවල් ටික වෙනම අයින් කරා. රූම් එක මට පුළුවන් විදිහට ඒගොල්ලන්ට නැවත හදලා දෙන්න ඕනි කියලා මම හිතුවා. ඒක මගේ පුරුද්දක්. අපි ඉන්න තැන ඉතින් පිළිවෙලට ඒගොල්ලන්ට දෙන්න එපානේ. ඉතින් ওই විදිහට අපේ බැගේජස් ටික අරගෙන අපි 11:00 විතර වෙද්දී එළියට ආවා. ඒගොල්ලෝ අපිට කිව්වා අපේ තියෙන බෑඩ් කමෙන්ට් ඊට පස්සේ ගුඩ් කමෙන්ට් මේ ඕන දෙයක් මේ පොතේ නෝට් එකක් විදිහට දාන්න කියලා. ඉතින් මහත්තයා ඔය ඒ නෝට් එක දාන ගමන් තමයි ඉන්නේ. එහෙනම් ඉතින් ඔන්න අපි යන්න හදන්නේ. මෙතන ඉන්න ස්ටාෆ් එකේ හැමෝම අපිට ඇවිල්ලා යන ගමන්ට සුබ පැතුවා. ඒ අතර කලයකට දාපු වතුර එකක තිබුණු මල් අරගෙන මේගොල්ලෝ අපේ වාහනේ ඉස්සරහට ඉස්සා අපේ ගමන සුබ වෙන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක බලපු ඕගොල්ලන්ටත් ගොඩාක් ආදරෙයි. ඊළඟ වීඩියෝ එක අරගෙන එනකන් පරිස්සමින් සතුටින් ඉන්න. ආදරේ.